ආයුබෝවන් මේ අවුරුද්ද පටන් ගද්දිම ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසුලාවේ ජනාධිපති නිකලස් මදුරෝව නිදා සිටියේදීම පැහැරගත්ත කියන ප්‍රවෘත්තිය ඔබටත් අහන්න දකින්න ලැබෙන්නේ නැති. ඒ වගේම මේ මෙහෙයුම ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සජීවීව නැරඹීමට පවා අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මෙවැනි ආකාරයකට රටක ජනාධිපතිවරයෙක් ඔහු නිදියානාවේ සිටියේදීම පැහැරගත්තේ කොහොමද? ඒ වගේම ඇයි මේ වෙනිසුලාවේ ජනාධිපති ඇමරිකාවට මේ තරම් වැදගත් කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මේ නොදන්නා දේ සොයන ඔබේ දැනුම් ගබඩාව. වෙනිසුලාව කියන්නේ දකුණු ඇමරිකාවේ නැගෙනහිරින් ගහනාවටත් දකුණින් බ්‍රසීලයටත් බටහිරින් කොලොම්බියාවටත් මායිම් වෙලා තියෙන රත්තරන් සහ දැවැන්ත තෙල් නිදි වලින් සමන්විත රාජ්‍යයක්. වෙනිසුලාව තුළ මිලියන 32ක පමණ ජනතාවක් ජීවත් වන අතර ඔවුන්ගේ ප්‍රධාන භාෂාව ස්පාඤ්ඤ භාෂාව වෙනවා. ලතින් ඇමරිකාවේ වඩාත් නාගරීකරණය වුණු වෙනිසුලාව කලක් ඉතාමත් දියුණු රාජ්‍යයක් බවට පත්ව පසුව දූෂිත දේශපාලකයින්ගේ ක්‍රියාකලාපය නිසා වර්තමානයේ වන විට ඉතා අසීරු අඩියකට වැටුණු රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. මේ තරම් විශාල රත්තරන් සහ තෙල් නිදි පැවතියත් ඔවුන්ට මේව ගොඩ ගන්න ප්‍රමාණවත් තරම් තාක්ෂණයක් වෙනිසුලාව තුළ නැහැ. මේකේ ප්‍රතිඵලයක් විදිහට මුල් කාලේ ඇමරිකාවේ බහුජාතිය සමාගම් සමග එක්ව බොර්තෙල් ලබා ගැනීමට කටයුතු කරලා තියෙනවා. පසුව මේන් වැඩිවාසී ඇමරිකාව ලබා ගන්නා බවට වටහාගත් වෙනිසුලාවේ දේශපාලන අධිකාරීත්වය ඇමරිකාව විරෝධී ප්‍රතිපත්තිවලට අවතීර්ණ වුණු අතර එහි තවත් එක් පුරුකක් ලෙස වෙනිසුලාවේ වර්තමාන ජනාධිපති නිකලස් මදුරෝව ඇමරිකාව හඳුනාගෙන තියෙනවා. ඔහුද දිගින් දිගටම ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන අතර වෙනිසුලාව තුළ ඒකාධිපති පාලනයක් රැගෙන යන නිසා සහ ඔහුට විරුද්ධව ඇති මද්‍රව්‍ය චෝදනාද ඉදිරිපත් කරමින් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කීපවරක්ම ඔහුට යටත් වෙන ලෙස දැනුම් දී තිබුණත් ඔහු එසේ නොකරන නිසා අවසානයේ ඔහුව අත්අඩංගුවට ගැනීමට ඉතා රහසිගත ක්‍රියාන්විතයකට ඇමරිකාව යොමු වුණා. මේ සඳහා ඇමරිකාවේ බුද්ධ්‍යංශය වන CIA ආයතනය ඉතා සූක්ෂම ලෙස බුද්ධි තොරතුරු එකතු කරමින් සහ නිකලස් මදුරෝගේ බොඩිගාඩ් එහෙම නැත්නම් ශරීර ආරක්ෂකයින්ගේද උදව් ලබා ගැනීමට වසර ගණනාවක සිට ඇමරිකාවේ CIA ආයතනය කටයුතු කරලා තියෙන අතර පසුව ශරීර ආරක්ෂකයින්ට ක්‍රියාන්විතයෙන් අනතුරුව ඇමරිකාව තුළ ආරක්ෂිතව ජීවත් වීමටත් ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දීමටත් කටයුතු කරමින් විනාඩි 12ක් වැනි ඉතා කෙටි කාලයක් තුළදී වෙනිසුලාවේ ජනාධිපති නිකලස් මදුරෝ ඇමරිකාවේ හමුදා භාරයට ගනිමින් සාර්ථකව මේ ක්‍රියාන්විතය නිම කරලා තියෙනවා. ඉතින් ඔබේ වටිනා අදහසුත් පහතින් කමෙන්ට් කරන්න ආරාධනා කරන ගමන් තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ දවසක්.